හරි ආයිබෝවන් සියලුම දෙනාට අලුතෙන් වීඩියෝයක් කරන්න කියලා හිතුණා. මේ ගොඩාක් ප්‍රිපෙයාර් වෙච්ච වීඩියෝ එකක් නෙමෙයි. මේ ගෙදර ඉඳන් කොලේකුයි පෑනකුයි අරන් හදන වීඩියෝ එකක්. ඩිසයිඩ් කරා 2026 ඕස්ට්‍රේලියාවේ cost of living ගැන පොඩි වීඩියෝ එකක් කරන්න. මේක ඇත්තටම මුලින්ම කියන්න ඕනේ මේක average numbers දාලා හදපු වීඩියෝ එකක්. මේක ගොඩ එකෙක්කෙනාගේ එකෙක්කෙනාගේ මේක වෙනස් වෙන්න පුළුවන් තමන්ගේ ලයිෆ් ස්ටයිල් එකත් එක්ක. බට් මම මේ වීඩියෝ එක හදන්නේ ඕස්ට්‍රේලියාවේ ලංකාවේ ඉඳන් ඕස්ට්‍රේලියාවට එන්න බලාපොරොත්තු වෙන එක්කෙනෙක්ට දාලා අදහසක් ගන්න කොච්චර වියදමක් යාලට දරන්න වෙනවද කියලා ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන්න. මේක දැක්කොත් වෙන රටක ඉන්න එක්කෙනෙක් ඔයාලත් කමෙන්ට් එකක් දාගෙන යන්න ඔයාලගේ මාසික වියදම කොච්චරද කියලා. හරි අපි වීඩියෝ එකට යමු. රයිට් මම අපහු පාරක් ඔයාලා මතක් කරනවා මේකේ තියෙන මේ ප්‍රයිසස් ඔක්කොම ඇවරේජ් ප්‍රයිසස්. මේක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන්. බට් ඔයාලට අවබෝධයක් ගන්න පුළුවන් වෙන්නයි මම මේ දල ගාණක් මේ දාලා තියෙන්නේ. හරි පළවෙනි දේ රෙන්ට් එක. කොහාට ගියත් අපිට ඉන්න දැනක් තියෙන්න බෑ. ලංකාවේ හිටියත් ඕස්ට්‍රේලියාවේ හිටියත් හොඳට ගියත් ඔයාලට ඉන්න දැනක් තියෙනවා රයිට්. එතකොට සාමාන්‍යයෙන් 2026 ඕස්ට්‍රේලියාවේ මම ඇවරේජ් ප්‍රයිස් එකක් දැම්මොත් එම ඩොලර් 1000ක් වගේ තමයි මම දාන්නේ. ඔයා සිටි එකේ ජීවත් වෙන ප්ලෑන් කරන එක්කෙනා නම් අනිවාර්යෙන් ඩොලර් 18 වගේ ඉන්න දැනක් හොයාගන්න හම්බෙන්නේ නැහැ. බට් සබ්බර්බ් එකක වගේ හිටියොත් එම ෂෙයාර්ඩ් හවුස් එක මේ ඩොලර් 18 හොයාගන්න පුළුවන්. ඇත්තට මම මේ ඩොලර් 1000 දැම්මේ බිලුත් එක්ක. ඕස්ට්‍රේලියා කියන්නේ බිල්ස් අධික රටක්. ගොඩක් කටි මේකට මේ එකඟ වෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද මේ ගානත් එක ඔක්කොම එක්ස්පෙන්සස් දාන්න බැරි හින්දා. බට් මේක මං අඩු වැඩි වශයෙන් දාලා ඇවරේජ් විදිහට තමයි මම මේ ඩොලර් 1000 දැම්මේ. එතකොට අපිට රෙන්ට් එක මං ඩොලර් 1000ක් විදිහට මම මෙතන හයිලයිට් කරගන්නවා. රයිට් ඊළඟ දේ රයිට් අපි ඛණ්ඩ එපා. හරිද? එතකොට ඛණ්ඩ මම මේ 100 වැඩි කිරීම 4 කියලා දැම්මේ සතියකට මං ඇවරේජ් ඩොලර් 100ක් දානවා අපේ ග්‍රොසරි බිල්ස් වලට ඛණ්ඩය බොණ්ඩයි. කෑම බීම වලට අපි මොනවා කරනද කාලා බිලින්න එපා. හරිද? එතකොට මේක සමහර එක්කෙනෙක් ඩොලර් 70 80 කරගන්න පුළුවන්. සමහර එක්කෙනෙක්ට ඩොලර් 100 150 200 වෙන්න පුළුවන්. ඉතින් මං ලංකාවේ ඉඳන් ඕස්ට්‍රේලියාවේ මුලින්ම එක්කෙනෙක් මං හිතන්නේ මේට ඩොලර් 100 කට අඩු ගාණක් ස්පෙන්ඩ් කරයි. බට් මං ඇවරේජ් ඩොලර් 100ක් දානවා. 100 වැඩි කිරීම 4 කීයද? ඩොලර් 400යි. රයිට් ඊළඟට ෆෝන් බිල් එක. ලංකාවේ ඉඳන් ඕස්ට්‍රේලියාවට එන ගොඩක් කට්ටිය මුලින්ම කරන්නේ මොන දේ ගන්නත් කලින් ගිහලා iPhone එකක් ගන්න එක. හරිද? මම මෙතන මේ iPhone එකේට යන ගාන දැම්මේ නෑ. ඇවරේජ් ෆෝන් බිල් එක දැම්මේ monthly expense එක. මේකත් වෙනස් වෙන්න පුළුවන් තමන් ගන්න පැකේජ් එකත් එක්ක. බට් මම මේකට ඩොලර් 50ක් අයින් කරනවා. මේ iPhone එකේ ඉන්ස්ටෝල්මන්ට් ගන්න නැතුව just the bill. ඒ කියන්නේ මට කතා බහ කරන දේවල් වල ඉතර වගේ ඉන්ටර්නෙට් බිල් ඔක්කොමත් එක්ක මම ඩොලර් 50ක් මේකට අයින් කරනවා. රයිට් ඊළඟ එක හෙල්ත් ඉන්ෂුරන්ස්. මේ සාමාන්‍යයෙන් ඔයාලා ලංකාවේ ඉඳන් මෙහාට එද්දී ඕල්රෙඩි හෙල්ත් ඉන්ෂුරන්ස් එකට ගෙවලා යන්නේ. බට් මම මේකට හෙල්ත් ඉන්ෂුරන්ස් කිව්වට මම කියනවා මේකට හෙල්ත් එකට ඇලොකේට් කරන ගාණක් කියලා. ඔයාලට උණක් හෙම්බිරිස්සාවක් හැදුනොත් එහෙම ලංකාවේ වගේ මෙහි ඩොක්ටර්ස්ලා ඔයාලට පෙති දෙන්නේ ඔයාලට රෙස්ට් කරන්න කියලා. සෝ ඔයාලට පස්පංගුව හරි සමහන් හරි මොනවා හරි පැනඩෝල් හරි ගන්න ඔයාගේ අතින් තමයි ඒකට වියදම් කරන්නේ. නැත්තම් ඒත් ඔයාට ඉන්ෂුරන්ස් එක තිබ්බට ඔයාට out of pocket ගාණක් යනවා. සෝ මම ඒකට ඇවරේජ් ඩොලර් 100ක් මම දන්නවා මාස ගාණක් අසනීප වෙන්නේ නැහැ කියලා. බට් ඇවරේජ් මං හෙල්ත් එකට ඩොලර් 100ක් දානවා. අවුලක් නැහැනේ. හරි ඊළඟට සබ්ස්ක්‍රිප්ෂන්ස්. මේක එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන්. බට් මෙහි ගොඩක් අපි දැන් මෙහි ගොඩක් මහන්සිලා වැඩ කරනවා. සමහරලාට ගොඩක් කට්ටිය තනියෙන් ඉන්නේ. ඒතකොට ගොඩක් මේ Netflix, YouTube, Spotify වගේ දේවල් අපිට තියාගන්න ඕනේ අපේ පාළුව නැති කරගන්න. අපිට entertainment වලට ඒ වගේ දේවල් වලට තියාගත්තොත් හොඳයි කියලා මම විශ්වාස කරනවා. මම මේ gym එකේ ගානත් මම දැම්මා. මේක ඩොලර් 50ට අඩු වැඩි වෙන්න පුළුවන්. බට් මේක ඇවරේජ් ප්‍රයිස් එකක් හින්දා ඇවරේජ් මේ cost of living evaluation එකක් හින්දා මම මේකට ඩොලර් 50ක් මම මේකට අයින් කරගන්නවා. රයිට් ඊළඟ දේ number 6 transportation. හරිම important දෙයක්. හරිද? එතකොට ඕස්ට්‍රේලියාවේ අපේ ලංකාවෙන් ඉන්න කට්ටියගේ වර්ග දෙකක් ඉන්නවා. එකක් කාර් එකක් ගන්න කැමතින් කාර් එකක් භාවිතා කරන කට්ටිය, අනිත් එක public transport use කරන කට්ටිය. රයිට් එතකොට public transport වල
මෙන්න මේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට්. හරිද? එතකොට පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වල නිකන් යන්න බෑනේ. හොරන් ගිහලා අහුවෙන්න එපා. හරිද? ටික් කොපන් ලහුනොත් එමෙ එතනම ලොකු ෆයින් එකක් ගහනවා ඔයාලට. එතකොට මයික් එකට සාමාන්‍යයෙන් $5ක් එක ට්‍රිප් එකකට යනවා. එතකොට යණ්ඩයි එණ්ඩයි $10ක් යනවා. මම ඔයාලගේ යුනියන් එකට ගියත් නැත්නම් බැඩට ගියත් මේක ඇවරේජ් ගානක් දාලා මම සතියකට $50ක් විතර අයින් කරනවා. ඒ කියන්නේ මාසෙට $200ක් විතර මම අයින් කරනවා පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් යූස් කරන කට්ටියට. මේක පොඩ්ඩක් විතර මීටදී අඩු වෙන්න පුළුවන්, බට් මම $200ක් අයින් කරනවා. රයිට්. ඊළඟට කාර් එක. මේක හිඩන් කොස්ට් ගොඩාක් තියෙනවා. හරිද? අපි හිතන්නේ රයිට් කාර් එක ගත්තට පස්සේ හරි ඒකට යන ගාන අයින් කරා කියලා. අපි හිතමු කාර් එක ගත්තා කියලා ලංකාවෙන් හරි සල්ලි අරගෙන රයිට් ඊට පස්සේ කාර් එක ගත්තට මන්ද ඔයා මෙයාලට රෙජෝස් ගෙවන්න ඕන. මොනවද රෙජෝ ගෙවන්නේ? රෙජෝ ගෙවන්න මගේ දැනුම හැටියට මිනිස්සු රෙජෝ ගෙවන හේතුව හිතන්නකෝ ඔයාලා ගිහිල්ලා ට්‍රෑම් එකක හරි මොකක් හරි පබ්ලික් දෙක ගිහිල්ලා හැප්පුවා කියලා කාර් එක. එතකොට ඔයාට රෙජෝ ගෙවන හින්දා ඔයාලා ලොකු කොස්ට් එකක් යන්නේ නැහැ. ඒවට ගන්න මොකද ඔයා ඕල් රෙජෝ ගෙවනවා. සාමාන්‍යයෙන් මං හිතන අවුරුදු 900ක් වගේ අපි ගෙවනවා රෙජෝ. මාස 3න් 3ට 6න් 6ට නැත්තම් ඔයාලට සල්ලි ගොඩක් තියෙන එකපාරටම ගෙවන්න පුළුවන්. ඉතින් මාසෙ $75ක් අපි මාසපතා ගෙවන්නේ නැහැ, බට් මාස 75ක් ඉතින් අයින් වෙනවා ඔටෝමැටිකලි. හරිද? එතකොට ෆියල් අනිවාර්යෙන් ඉතින් ඔයාගේ ලයිෆ් ස්ටයිල් එකත් එක්ක සමහරට ගෙවල් නඩමින් එක්කෙනෙක් නම් ලොකු මුදලක් යන්නේ නැහැ. බට් මම මේකට ඇවරේජ් ගාණක් හින්දා මම $200ක් මේකට අයින් කරනවා. ඒ වගේම ඉන්ෂුරන්ස් එකත් මේ මම $100ක් මෙතන දැම්මට ඕක එහෙම වෙන්න පුළුවන්. ඕක 250ක් වෙන්න පුළුවන්. දැන් මම 150ක් විතර ගන්නවා. ඒක කාර් එකේ වැලියු එකත් එක්ක වෙනස් වෙනවා of course. බට් මං ඇවරේජ් ගාණක් හින්දා මම $100ක් දැම්මා. ඊට අමතරව කාර් එක අපි සර්විස් කරන්නත් එපා. මම සර්විස් එකේ ගාණ මෙතන දැම්මේ නැහැ. බට් අමතක කරනවා කාර් එක සර්විස් කරන්නත් ඕනේ. රයිට්. ඊළඟ දේ ක්ලෝතින්. ඔයාට ඇඳුම් අඳින්නත් ඕනේ. හරිද? එතකොට ඔයාට වැඩට ගියත් ඔයාගේ යුනියන් එකට වර්කින් ප්ලේස් එකට ලංකාවෙන් මම ඇවිල්ලා පළවෙනි අවුරුද්දේ මුළු පළවෙනි අවුරුද්දම මම හිතන මාස 7-8ක් විතර මම ඇඳ ලංකාවෙන් ගෙනාවා. අඩුම ගානේ කේමාට් එකක් මත ඇඳුමක් ගත්තේ නැහැ. බට් ඔයා මේ දිගටම ජීවත් වෙද්දී ඔයාට ඇඳුම් ගන්න ඕනේ. සපත්තු මම හිතන සපත්තු දෙකක්වත් ගන්න බෑ $100කට. මෙහෙ දන්න කට්ටිය දන්නවා. බට් අපි මාස ගානේ මේකට වියදම් කරන්නෙත් නෑනේ. ඉතින් මම මේ ක්ලෝතින් කියලා දැම්මම මේකේ අපිට බොඩි වොෂ් ඊට පස්සේ හෑන්ඩ් වොෂ් නම් හෑන්ඩ් වොෂ් ඕන කරන ඒ දේවල් ක්ලෝතින් කියලා මම අදහස් කරන්නේ ඒකයි. ඒකට මම $100ක් අයින් කරනවා. රයිට්. ඊළඟ එක එන්ටර්ටේන්මන්ට් කියලා මම අදහස් කරේ ගොඩක් මෙහි ඉන්න අපේ ලංකාවේ සහෝදර සහෝදරියෝ ගොඩක් මහන්සියලා වැඩ කරනවා. ගොඩක් කට්ටිය තනියෙන් ඉන්නවා. it doesn't really matter. ලංකාවෙන් මොකක් හරි ඉවෙන්ට් එකක් આવත් එහෙම නැත්නම් ඔයාලා මොකක් හරි කැමති ඉන්ටර්නැෂනල් ආටිස්ට් කෙනෙක් හරි આવත් මොකක් හරි දෙයකට මේ මෙල්බර්න් කියන ගොඩක් මේ මෙල්බර්න් and ඕස්ට්‍රේලියා ඒ කියන්නේ ගොඩක් ඉවෙන්ට්ස් තියෙන රටක්. එක ආටිස්ට්ලා එනවා, එක ඉවෙන්ට්ස් තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. මම ස්ටුඩන්ට් ඉන්න කාලේ ගොඩක් මේවට සල්ලි වියදම් කරේ නැහැ. බට් මම මේක $150ක් අයින් කරනවා. බලන්න මේ කොච්චර මේ සාමාන්‍ය බේසික් ලිවින් මේ තියෙන්නේ. හරිද? ඉතින් එන්ටර්ටේන්මන්ට් වලට $150ක් අයින් කරනවා. මම මේ එළියට ගිහිල්ලා ඩිනර් එකක් ගත්තා. මේ ඔක්කොමත් එක මේ හරිම අඩු මුදලක් මම අයින් කරේ. බට් මම මේකට $150ක් අයින් කරනවා. රයිට්. ඊළඟට මං අද කියලා $200ක් අයින් කරනවා. මේක සමහර හදිස්සියක් එන්න පුළුවන් මොකක් හෝ දෙයක් doesn't matter. මම $100ක් වෙනම ඇඩ් කරනවා just in case. රයිට්. එතකොට මේක තමයි එකතුව. කාර් එකක් නැති කට්ටියට පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් යූස් කරන කට්ටියට ඔක්කොම මම මේ තියෙන ටික ඔක්කොම එකතු කරාම $2200ක් යනවා. කාර් එකක් තියෙන එක්කෙනෙක්ට දල වශයෙන් $2325ක් යනවා. ඉතින් මම මේකේ ඇවරේජ් එකක් විදිහටම කන්ක්ලූෂන් එකකට එනවා. ඕස්ට්‍රේලියාවේ 2026 සාමාන්‍ය ලයිෆ් ස්ටයිල් එකක් ගත කරන මිනිස්සෙක්ට ස්ටුඩන්ට් කෙනෙක්ට සාමාන්‍ය ජොබ් එකක් කරන මිනිස්සෙක්ගේ මෝගේජ් එහෙම ගෙවන සාමාන්‍ය රෙන්ට් එකක් ගෙවන හරිම සරල ජීවිතයක් ගත කරන මිනිස්සෙක්ගේ cost of living $2000 ඉඳන් $2500 වෙනකන් වෙනස් වෙන්න පුළුවන්. හොඳටම අපිට ෆයිනෑන්ස් මැනේජ් කරන එක්කෙනෙක්ට
ඩොලර් 2000ට පොඩක් අඩුවෙන් කරගන්න පුළුවන් වෙයි. 2250 කියන ඩොලර් 2500 කියන ඇවරේජ් මේක ඩොලර් 3000 මට්ටමට යන්න පුළුවන්. ඉතින් ඕක තමා ඕස්ට්‍රේලියාවේ තත්ත්වය. ඉතින් ඔයා ඕස්ට්‍රේලියාවට එන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාගේ අම්මගෙන් තාත්තගෙන් සල්ලි ඉල්ලගෙන බලාපොරොත්තු වෙනවා නම් මේ මුදල ශ්‍රී ලංකා රුපීස් වලට කන්වර්ට් කරලා බලන්න ඔයාට මේක afford කරගන්න පුළුවන්ද කියලා. ඉතින් මේක තමා කන්ක්ලූෂන් එක. ඩොලර් 2250 2500 අතර මුදලක් දල වශයෙන් යනවා ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන්න. අනිත් කාරණේ අමතක කරන්න එපා. ඔයා ස්ටුඩන්ට් කෙනෙක් විදියට නම් එන්නේ. ඔයා යුනිෆී එකත් හොයන්න බලන්න එන්නේ. ගණන් හදලා බලනවා කොච්චර මුදලක් මාසෙට හොයන්න ඕනද. ඔයාගේ බේසික් දේවල් වලට සල්ලි වියදම් කරලා යුනිෆීත් ඉතුරු කරනවා කොච්චර මුදලක් ඔයා මාසෙට හොයන්න ඕනද කියලා ඔයා පොඩි අයිඩියා එකක් අරගෙන එන්න. ඒ වගේම මේක කවුරු හරි ලෝකේ කොහේ හරි ඉන්න කෙනෙක් දකිනවා නම් කමෙන්ට් එකක් දාගෙන ඔයාලගේ මාසෙ cost of living කොච්චරද කියලා ඔයාලගේ සිටි එකක් දාගෙන. Thank you so much.